Welcome to my YouTube channel. Welcome to my YouTube channel. අද අපි ගෙනල්ලා තියෙන්නේ noodles වල රහ බලන වීඩියෝ එකක්. මම යාළුවෙකුත් ගෙනාවා ඒක රහ බලන්න. ඉතින් අපි දැන් වීඩියෝ එකට යමු. ඒක කාලා බලලා අපි මොනවද රහ මොනවද රහ නැත්තේ කියලා බලමු. ඔන්න අපිට තව යාළුවෙක් හම්බුණා. හරි. දැන් අපි මෙන්න මේක රහ බලන්න තමයි යන්නේ. මේක මිදි රහයි කියලා තමයි තියෙන්නේ. හරිද? අපි දැන් මේක බීලා බලමු. ස්ප්‍රයිට් වගේ සුවඳ මොකක්ද? අර ලංකාවේ ට්‍රින්කෝ ගියාම අර මිදි බීම එක බීලා තියෙනවද? අර කෑන් වල දාලා තියෙන මිදි බීම එක. ඒක කොළ පාට ලොකු කෑන් එක නේද? ඒකේ තුව දෙන්න. කවුලක් මොන්නේ ස්ප්‍රයිට් වගේ තියෙන එක. නෑ මේ වගේ රහක් තියෙනවා මට මොකේද කියලා මට හිතාගන්න. රහක් තියෙන එකක් තියෙනවා. මොන්ස්ටර් එකේ රහ ෂේප්. මට නෑ හොඳයි. ඒක හොඳයි. කවුලක් නෑ. දුවේ. Next. දැන් අපි මේකේ රහ බලමු. මේකේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි රහයි. කද්දේ සුවඳ. නෙක්ටර් නේ. මොකද රහ? ස්ට්‍රෝබෙරි රහ කියනවාද? හොයන්න බෑ රහක් එක. තේරෙන්නේ නැහැ මොකද රහක් කියන්නේ. සෝඩා වලට සීනි කනවා. ඔව් සෝඩා වගේ. ඔව් ගෑස් අතරේට සීනි දාලා වගේ. උඹ මේක ලකුණු කීයක් දෙනවද? ස්ට්‍රෝබෙරි එකට. 10න්ද? මම 5ක් වගේ. ඔයා 6ක්. 4ක් විතර දෙන්න. මට 7ක්. ඔව් හැබැයි ඒකේ රහ තිබ්බේ සුවඳ නම් තිබ්බේ නෑ රහ තිබ්බේ ඒක. මිදි රහක් නම් ආවේ නෑ. අර ට්‍රින්කෝ කෑන් එකේ ඊට වැඩි මිදි රහක් එනවනේ නේ. මොකද? මොකේද ට්‍රින්කෝ කෑන් එක නෑ ඒකට ඒ 10න් 6 දම වන්නේ. ඔව් 6ක් වගේ දුන්නේ. මිනි ස්ට්‍රෝබෙරි. Not bad. විරාවත්. ඔව් තනි කර ඔරියෝ බිස්කට් එක තමයි. ඔය එක තමයි. ඒක බරි ඒක තමයි නේද? ඔව්. හරි චලන. 10න් කීයද දෙනවද? කාලේ සාමාන්‍ය තියෙන්නේ. ඔව්. එහෙනම් අතුරු හතර වර කීයද දෙනවද? 6ක්ද? 5ක්. තාත් ඒ ගන්නව තමයි. අපි ඉස්සෙල්ලාම මේක කරලා බලමු. මේක chicken flavor, spicy chicken flavor කියලා තමයි තියෙන්නේ. අපි දැන් මේක වකට දාලා No! God, please, no! 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 හරිනේ මොකද? දැන් හරිනේ ගේන්න වෙනවනේ එකක් ඉතින් දැන් වගේ ගානක් ගේන්න වෙනවනේ දැන් ඉතින්. අදලා තියෙන්නේ වෙන්න මේව. කරට එකක් තියෙනවා.
it or something. noodles එක මේ පාර. tak dah. Voilà. Api මේක හදුනට පස්සේ ආයෙ හමු. කරගන්න. අපි පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා අපිට කරන්න. අපිට විනාඩියක් දෙන්න. අපි එක්කෙනෙක්ව සර්ප්‍රයිස් කරන්න යන්නේ. දැන් මේක තැන්විලා තියෙන්නේ. අපි දැන් මේ පිටිබර පැකට් ටිකයි දාලා කලවම් කරලා ගමු. මේකේ මෙහෙම තමයි තියෙන්නේ. රාමෙන් එක වගේ තද රතු පාටක් නෑ නේ. ඒක තරයි. chicken ramen නෑ. අපි කලින් පැන් ගහ ගෑවනේ. මේකට මේ තාම අර මේ රහ තේරෙන්නේ නැහැ. හැබැයි රහයි ඒක. කිටි ටිකක් බොන්න නෑ. මට නම් රහයි. වෙනවද chicken රහ? චිකන් ගහක් නම් ඒකනේ. එහෙම නෑ. රහයි රහ නැතුව නෙමෙයි. ඒනට කියන chicken රහක් එන්නේ නෑ. නෑ අර රාමෙන් එක වගේ තමයි රහයි. කියන chicken රහක් එන්නේ නෑ උනට. Normal. ඔව් කළු පාට එක. මේ කළු පාට එක එක්කෙනෙක් වීඩියෝ එකක් කරලා දාලා තිබ්බා. මේ ඒක මේ මාර සරයි. ඔකට වැඩිය. හායි නේ. ෂේප්. ඒක රහ සරයි නේ. සරයි. හැබැයි ගසයි. බෙදක් ගහයි. අටක්. මේක කන එක නවත්තන්නේ. පොල කරගෙන මං කන්න. එහෙනම් අපි ඊළඟ එකෙන් සෙට් වෙමු. දැන් අපි මෙන්න මේක කමු. මේකේ තියෙන්නේ කිම්චි ජූචි ගයි. ඔයාලම කියවගන්න. අනේ මම මෙතන තියෙන ස්පයිසි ලෙවල් එක. මම මොන ස්පයිසි ලෙවල් එකද කියලා හිතාගන්න බෑ. දන්නෝ කිම්චි කියන්නේ මොනවද කියන්නේ? දැන් මම කාලා නැහැ ජීවිතේට. රහ කොහොමද කියන්නේ මට තේරෙන්නේ නැහැ. ඇතුලේ නේ කිම්චි මම කලින් try කරලා නැහැ. මම කාලා නැහැ. මధుරේ කියනවා. Thank you. මේකෙත් තියෙනවා වගේම හැබැයි පොළ පාටයි. පොළ පාට සෝස් එකක් තියෙන්නේ. ටේබල් සෝස් එක. දැන් මේක ඉස්සෙල්ලාම වතුර දාගන්න. ඔව්. සුවඳද? ඔව්. මේකත් රෙඩි වුණාට පස්සේ හම්බෙමු. දැන් මේක තැම්බිලා ඉවරයි. අපි දැන් මේකට තිබ්බ සෝස් පැකට් එකයි කුඩු පැකට් එකයි දාගෙන බලමු. Tata, super tata, dan kita kන්න යන්නේ. තේබුණ යන්නේ. Banana. ප්ලේන්ටි. කනකොට පොඩි සැරක් එනවා. කෑවෙන් පස්සේ නෑ. ඒක මේ රහ කොහමද? නමුතු ජීවිතේට කාලා නැති කිම්චි කාලා නෑනේ. ඒක තමයි එළවලු බලමු. මේ විනාහිරි එහෙනම් හරි. ඒ වගේ රහක්. මට රහයි. ඒක නබුරක් එනවා. අඹුරහක් නේද? තමයි කිම්චි රහ. කාලා නැහැ මං හිතනවා. ඇයි ඒක හදන්නේ අර නියම විනාඩි දාන්නේ මට අර කරහයි වුණාට මේකට ටික. එහෙමද? මොකද පොල්ලෝ එක. මට ටිකක් කාලා නැහැ නේ. මට
පොල් රහක් ආවේ මට නෑ. මේක නිකන් ටිකක් අර ඇඹුල් ගතිය තියෙනවා. ඔව් අර ඇඹුල් ගතියට මම ආවෙන්න උලන්නේ. හොඳයි. නැස්කේ ඊළඟට තියෙනවා රීසෝ එක. රීසෝ කියන්නේ මෙහෙම බත්තරට. මේක තියෙන්නේ පෝලෝ ඇන් සල්සා ටෙරියාකි. පෝලෝ කියන්නේ මෙහෙම කුකුල් මස්. ඒකත් අපි රෙඩි කරලා තියාගමු. පක්මාස්. ටිකක් නෙමෙයි සෝස් කරත් එක. මේකට ආව සෝස් කරත්. සැපුණාට පස්සේ දාමු නේ. අපි නෝ මේ තියෙන රීසෝ එක මෙතෙන්ට ගන්න දාන්න කියලා තියෙනවා. මේවා ගන්න ඕනේ behind the scene. මොලේ කොහොමද? අර ඔක්කොම ගියා වගේ සීන් එකක් තියෙනවා නේද? මට තේරෙනවා. ඉන්න සාරේ මේ වගේ. හොඳ සාරේ. මන් දිනනවා. මැදිය වෙලාවද බලපන් බට්ටිනේ. සෝයා සෝස් එකක් මං හිතන්නේ ඒක. මම හිතන්නේ ගන්න නිකන් අර මේ පාට නිකන් මේ පාට. ටෙරියාකි. 1 2 3 පාට. සහයක් බුරුණා වගේ. හයි. අවුලන්නේ. ෂෙෆ්. කෑවේකි. හයි. අර අවසානයේ එකටම කද්දි රහක් නෑ. අවසානයේ ගිරිද්දි රහ තියෙනවා. සෝයා සෝස් එක තමයි හරියට. නූඩල් එකට ඒක යනවා. අත්තකට යන්නේ පෝල් රහක් ගංගාවේ නේද? next chicken රහක් නෑ. බත් එකට normal බත් එක වගේම තමයි අපි ගෙදර හදන බත් එක වගේම තමයි. හැබැයි ඒක එකටම කද්දි රහ නැතුණාට අර අවසානයේ පොඩ්ඩක් නෑ දිවා කරා වෙනවා. තියෙනවනේ. මම ලොකු ගණන් දෙන්නම් අමාරුයි ඒකට. පහ වගේ දුන්නා ඊළඟ. පහක් වගේ. පහක් වගේ shape නේ. උනට කන්න හිට. ඕකේ. ඔව් එන්න එහෙම එකක් තියෙනවා. ඒක ඇති දැන් කෑ. පුළුවන් හැබැයි අර අමුතුවෙන් ගිහින් ගන්න තරම් මේ මේක හෙන රහිනි කියලා හෙන එකක් නෑ. ඒකේ තමයි. අපේ අක්කා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. බයි. subscribe කරන්න, comment කරන්න, share කරන්න. මම අපි කරන් යන්නේ මෙන්න මේක. ඒකේ කුඩු පැකට් එක මේ. ඒක නම් සෑහෙන හරි. මේක crab salted egg කියන එක. ඒකේ flavour එකක්. එකක් තියෙනවා කකුල් පැටවුද මොකද? අර සෝයා මීට් වගේ තියෙනවා පොස් පැකට් එකක්. මේක කුඩු පැකට්. මේකත් හදාගෙන හම්බෙමු. අපු ගමන් හොඳට බිත්තර කහමදේ. බිත්තර කහම. ඔව් ඒක කහ පාට කුඩු එකක් ඉන්නේ. හොඳට බිත්තර සුවඳන ආවා. මම රියැක්ෂන් එකෙන් නම් තීරේ ගහ නෑ වගේ. අහලා බලමු. අර යටුන්නේ අපි දෙන්න කන්නේ. වැඩි කතා වුණා අපි කාර්යය වලට වඩා හොඳයි නේ. No chicken cube. Rahain. කුඩු පැකට් එක දාදී හොඳට බිත්තර සුවඳ ආවා. බිත්තර හොඳ බිත්තර සුවඳ අර කහමද සුවඳ. ලුණු අඩුයිනේ. ලුණු නෑ. ඔව් බිත්තර රහකේම ලොකුට එන්නේ නෑ. අර මේ ගිරිත්ති පොඩි නිකන්
ටීවී එකක් තියෙනවා. ඔව් පොඩි පිත්තර රහක් එනවා. ආයේ මේ රහක් නම් එන්නේ නැහැ නේ මචං ලෝකෙට. මේක දාගෙන කරවට මේක නෙමෙයි. මේක එක තමයි. මේ පිත්තර රහක් නම් එන්නේ නැහැ. කොටින්ම එන්නේ නැහැ. හැබැයි පැකට් එක මේ වලදීම හොඳ පිටර මේකක් තියෙනවා. එතනදී බලන්න ඔය දකිද්දි කන්න හිතෙන්නේ නැද්ද? ඔයාට අනුව පළවෙනි ස්ථානයේ ඉන්නේ කාටද? මේකේ තිබ්බ එකට කප් එකේ තිබ්බ එක. මේක. තුන මේක. හතර බත් එක. බීම වලින් මේකනේ. බී වලින් මේක. ඔයාට මට එක අර මේ තමයි. දෙක මේක. තුන අපි දැන් කාපු මේක. පස්සේ හතර මේක. බත් එක. වගේ එක මේක. දෙක මේක. තුන මේක. හතර මේක. බීම වලින් නම් මේක තමයි. ඒක හොඳයි නේ. මේකෙන් අපු කැම ටික කාලා ඉවරයි. ඉතින් ඊළඟ සතියෙන් හම් වෙනකම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් බයි.